හෙලෝ Life with Peaches YouTube channel එකට මම ආදරයෙන් ඔයගලන්ව පිළිගන්නවා. අද බලමු මම මේ nails ටික අයින් කරලා අලුත් nail set එකක් දාගන්න විදිහ. මේ nail set එක දාලා මේ වෙනකොට දවස් 11ක් වෙනවා. ඒ වුණාට තාමත් හයියයි ගැලවුණේ නැහැ. මේ nails ටික මම අයින් කරන්නේ තව nail set එකක් දාන්න ආස නිසා මිසක් නැත්තම් ගැලවුණ නිසා නෙමෙයි. ඔයගලන්ට දැන් මම මේ nails ටික අයින් කරනකොට පේනවා ඒක කොච්චර හයියද කියලා. ප්‍රෙස් ඔන් නේල්ස් අපිට දාගන්න පුළුවන් එක එක විදි තියෙනවා. මම මේ පෙන්නන්නේ මම දාන විදිහ. ඔයගලන් දැකලා ඇති ගොඩක් වීඩියෝස් තියෙන ප්‍රෙස් ඔන් නේල්ස් දාන විදිහ. ඒ හැම එකකින්ම හරිම විදිහට දාලා කොහොමද අපි ලොන් ලාස්ටිං නේල් සෙට් එකක් තියාගන්නේ කියන විදිහ තමයි කියන්නේ. මුලින්ම අපි අපේ නියපොතු වැවිලා තියෙනවා නම් ඒ ටික හොඳටම කොට වෙන්න කපා ගන්න ඕනේ. මම ප්‍රෙස් ඔන් නේල්ස් ටික දාගන්නේ ස්ටිකර් ටැප්ස් අලවලා. දැන් අපි කොටට කපාගත්ත නේල්ස් වලට නේල් ෆයිල් එකක් අරගෙන හොඳට නේල් එක ෆයිල් කරගන්න ඕනේ වටේ කපපු ටික දාර ටික හොඳට ෂේප් වෙන විදිහට. ඒ වගේම දැන් අපි කලින් දාලා අයින් කරපු නේල්ස් වල තව ස්ටිකර් කෑලි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ටිකත් මේ ෆයිල් එකෙන් අපිට ෆයිල් කරගෙන පොඩ්ඩක් ෂේප් කරන් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ කියුටිකල් පුෂර් එකක් අරගෙන අපේ නියපොතු වටේ තියෙන කියුටිකල් එක ටිකක් පස්සට කරලා ඒ ඇතුලේ තියෙන ඩෙඩ් ස්කින් එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් බෆර් එකක් අරගෙන නේල්ස් ටික හොඳට බෆ් කරගන්න. දැන් මේ ස්ටෙප් එකෙන් පස්සේ නේල්ස් ටික හොඳටම නේල් සර්ෆේස් එක හොඳටම හැදිලා තියෙන අපිට ස්ටිකර් ටැප් එක අලවන්න පුළුවන් විදිහට. මේ තියෙන්නේ මම දැන් පාවිච්චි කරන්න යන ස්ටිකර් ටැප්ස්. ඒ ස්ටිකර් ටැප්ස් අපි සම්පූර්ණ නේල් එක කවර් වෙන විදිහටම මේ සයිස් එකෙන් තෝරගන්න ඕනේ. නැත්තම් දෙපැත්තෙන් චුට්ටක් ඉඩ අඩු වුණොත් එහෙම නේල් එක හරියට සෙට් වෙන්නේ නැහනේ. ඒ හින්දා ෆුල් නේල් එකම කවර් වෙන විදිහේ නේල් ටැබ් එක අපි තෝරගන්න ඕනේ. හරි මම දැන් ස්ටිකර් ටැප්ස් ටික නේල්ස් වලට අලවගෙන ඉවරයි. දැන් මම නේල්ස් ටික දාගන්න යන්නේ. මේ තියෙන මම නේල්ස් ටික දැම්මට පස්සේ තියෙන විදිහ ඇත්තට මාර ලස්සනයි. මට ඇත්තටම දිගට නේල්ස් හොයාගෙන තියාගන්න අමාරුයි. ඒ නිසා ඇත්තටම සොලියුෂන් එකක් විදිහට මේ ප්‍රෙස් ඔන් නේල්ස් මාරම වටිනවා. ඒ වගේම ලොන් ලාස්ටිං තියාගන්න පුළුවන් ඔයගොල්ලෝ හරියට දැම්මොත්.